සුබම සුබ උදෑසනක්. වැස්සට සීතලට අපිට නිින්ද ගියාට එයාලා නම් උදේම ඇහැරිලා නේද? ඉතින් අද දවසේදී මට ඇවිදින්න යන්න විදිහක් නැහැ. වැස්ස නිසා මේ පොඩ්ඩක් කඩේට ගිහලා එන ටිකටත් ඉතින් කුඩයක් ඉහළගෙන තමයි ගියේ. ඊයේ මම මටම දාගත්තු දෙවනි නීතිය තමයි වතුර බොන එක. ඊයේ දවසේදී මම වතුර විදුරු 10ක් බීලා ඉවර කෙරුවා. මේ අද දවසේ උදේ නැගිටපු ගමන් පටන් ගත්තා වතුර බොන්න. ඉතින් ඔයාලටත් දැන් මේ කවුරු හරි කෙනෙක් නවත්තලා ඉන්නවා නම් එන්න වතුර බොමු. ඉතින් ඊයේ දවසේ මං බිව්වේ ඉරමුසු කෝපි වෙනුවට පළවෙනි නීතිය. ඉතින් අද දවසේදී මේ බොන්නේ බෙලිමල්. වැඩි මූණ බලන්න එපා. ඇත්තටම ටිකක් මේ වගේ දේවල් කන්න බොන්න මට ටිකක් අමාරුයි. උදේ පාන්දර පැණි රසට පුරුදු වෙච්ච මම දැන් ඉතින් මේ විදිහට බොනවයි කියලා කියන එකත් ඉතින් ලෝක පුදුමයක්. නමුත් ඇබ්බැහිවීම කියන දේවල් අපි ඉක්මනට නැවැත්තුවොත් තමයි මං හිතන්නේ ගොඩාක් හොඳ වෙන්නේ. මොන වැඩේ කරන්න ගියත් අවුව වැස්ස කියන දේ මගේ සාමාන්‍යයෙන් කිසිම වැඩකට මම බාධාවක් කරගන්න જાතියේ කෙනෙක් නෙවෙයි. මොකද පුංචි කාලේ ඉඳලා මගේ දෙමව්පියෝ මට හොඳට වැස්සත් හොඳ කරකුට්ටම් වෙන්න අවුවත් පුරුදු කරලා තමයි මාව හදලා තියෙන. ඒකින්ද වැස්සට තෙමුණා කියලා හචින් එකක්වත් යන්නේ නැහැ වගේම අවුවට කරකුට්ටම් උනායි කියලා මට ඉරුවාරදේවත් හැදෙන જાතියේ කෙනෙක් නෙවෙයි. භාවනාව කියන දේ ඇත්තටම ගොඩාක් පුරුදු පුහුණු කළ යුතු දෙයක් කියලා මට වැටහුණේ. ගොඩක් වෙලාවට මම භාවනා කරද්දී ඒ කාලය ඇතුළතදී මම මගේ අවට වෙන කිසිම දෙයක් වැඩි ඔලුවට ගන්නේ නැති ගතියක් මට තියෙනවා. ඉතින් මං හිතන්නේ ඇත්තටම ඒක ලොකු දෙයක්. එහෙම තමයි ප්‍රාණයාම. අද දවසේදී මේ සිදු කරන්නේ කපාල භාති කියන ප්‍රාණයාමය. ඊයේ දවසේ සිදු කළේ නාඩි ශෝධන සහ භස්ත්‍රිකා කියන ප්‍රාණයාම දෙක. වැඩි නැති වුණත් සාමාන්‍ය ආකාරයට අද දවසේදීත් පුංචියට හෝ යෝග ව්‍යායාමයක් සිදු කරන එක තමයි මගේ අද දවසේ එකම බලාපොරොත්තුව උනේ. ඉතින් මේ පුංචි වෙලාවේදී මගේ උඩට වෙලා කෑ ගහන කෙනෙක් හිටියා. මම පෙන්නන්නම් ඔයාලට. තව චුට්ටකින් කවුද කියලා ඒ කුරුල්ලෝ කෑ ගහනවා ඉවරයක් නැහැ. සමහර විට යාලා තෙමෙනවා ඇති. ඉතින් එයාලට ඉන්න තැනක් නැතුව ඇති. අද වහිනවා කියලා යාලා හිතන්නෙත් නැතුව ඇති. මේ ඉන්නේ මගේ දිහා බලාගෙන එයක් තෙමෙනවා මාත් තෙමෙනවා. ඉතින් අපි දෙන්නම තෙමි තමයි ඉන්නේ. මම නම් යෝග කරනවා. එයා මගේ දිහා බලාගෙන ඉන්නවා. ජීවිතේ පුංචි කාලේ ඉඳලා ඕනෑම දෙයකට හුරු වෙච්ච මට මාව වෙනස් කරගන්නවා කියලා කියන එක එච්චර බැරෑරුම්ව හිතන්න ඕන දෙයක් නෙවෙයි. ඉතින් මම ඊයේ දවසේදී මටම දාගත්තු නීති 3ක් තියෙනවා. ඒ නීති 3 මං ඒ විදිහටම ඉස්සරහට මේ සතිය ඇතුළතදී පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා, අදහස් කරනවා. ඉතින් ඔයාලටත් පුළුවන් නම් අද තමයි හොඳම දවස. තාම පටන් අරගෙන නැත්තම් අදින් පටන් අරගෙන එන්න ඉස්සරහට පුළුවන් තරම් තමන් ගැන හිතන්න. තමන්ගේ මේ ලෝකේ ජීවත් වෙන්න තමන්ට දීලා තියෙන මේ ශරීරය. ඉතින් මේ ශරීරය නිරෝගීව තියාගන්න එක, පවත්වාගෙන යන එක තමයි අපේ යුතුයකම. ගොඩාක් වෙලාවට අපි ගන්න ආහාර වලින් ඒ වගේම අපි ව්‍යායාමයක් නැති කමින් සිදු කර ගන්නා වූ අහිතකර ප්‍රතිඵල බලපෑම් නිසා අපිට ලෙඩ රෝග හැදෙනවා. ඒකට වග කියන්න ඕනෙත් අපිම තමයි. ඉතින් එතකොට කාටවත් බැනලා කාගෙන්වත් අයදලා වැඩක් නැහැ. ඉතින් අද දවසේදී උදේට අපිට දන්සලකින් තමයි හම්බ වුණේ මඤ්ඤොක්කා. බොහොම ස්තුතියි උදේ ආහාර වේල ලබා දුන් සියලු දෙනාටම.